Hi guys, welcome back to my channel. ඉතින් අදත් ඔන්න day in my life vlog එකක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අදත් මට නිවාඩු දවසක්. ගොඩක් වෙලාවට ඉතින් මම නිවාඩු දවස්වල තමයි මේ වගේ වීඩියෝස් කරන්නේ. අද බදාදා අපි දෙන්න යනවා මෙයාගේ කැම්පස් එකට අද. මට වල් දෙන්න. මොකද මේ දවස්වල මේගොල්ලන්ට නිවාඩු. ඒ කියන්නේ මේගොල්ලන්ට සතියක විතර බ්‍රේක් එකක් හම්බෙලා තියෙන්නේ වින්ටර් එකට. අමානෙන් මෙහි ඉස්කෝලවල වල ඩේ කෙයාර් වලත් මේ වින්ටර් බ්‍රේක් එක මොකද්ද? හරි. කොහොම හරි සතියක විතර බ්‍රේක් එකක් හම්බ වෙනවා. ඒක තමයි මෙයා මේ දවස්වල මෙයාලට හම්බෙලා තියෙන්නේ. මෙයා නම් මේ දවස්වල ගෙදර ඉන්නේ නැහැ. මෙයා කැම්පස් එකට යනවා. මොකද මෙයාට මම හිතන්නේ ප්‍රොජෙක්ට්ස් අනම්මනම් ටිකක් තියෙනවා ඒවා කරගන්න. ගෙදර ඉන්නකොට එයාට ඒවා කරගන්න බැහැලු. ඉතින් එහෙම තමයි කියන්නේ. එහෙම කියලා ඉතින් එයා යනවා. කොහේ යනවද දන්නේ නැහැ ඉතින්. එංගද මම අද යනවා. එයා ඇත්තටම යුනිවර්සිටි එකට යනවාද කියලා පොඩක් බලන්න. ඉතින් පොඩක් යුනිවර්සිටි එකේ ලස්සන වීඩියෝස් ටිකක් ගන්න ඕනි කියලා හිතුවා. ඉතින් සමහර අය ආස ඇතිනේ මේ යුනිවර්සිටි එකක් කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. හින්දා මේක මට ලැබිච්ච හොඳ chance එකක්. ඒ නිසා මම අද පෙන්නන්නම් මේගොල්ලන්ගේ යුනිවර්සිටි එක. මට හොඳට වීඩියෝ කරගන්නත් පුළුවන් වෙයි. මොකද කට්ටියක් නැහැනේ. නිවාඩුනේ. ඒ නිසා. ඉතින් දැන් අපි දෙන්න මේ බස් හෝල්ඩ් එකට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. නම් කැම්පස් එකේදී අපෝ හම්බෙන්න. ඉවරයක් වෙන්නේ නැති වින්ටර් එක්ස්පීරියන්ස් කරන්න කැමති නම් ෆින්ලන්ඩ් එන්න. ඉවරයක් වෙන්නේ නැති වින්ටර්. සාමාන්‍යයෙන් අනිත් කන්ට්‍රීස් වල වින්ටර් එක අඩුයිනේ. මම හිතන්නේ දැන් ඇමරිකාව වල එහෙම ගොඩක් අඩුයි. මෙහෙ මම හිතන්නේ ඒගොල්ලන්ට ස්ප්‍රින්ග් එකත් පටන් අරගෙනද? මන්ද කොහොම හරි දන්නේ මෙහෙ කොහමද හරි අඩුයි. මෙහෙ දිගම සීසන් එක තමයි වින්ටර් එක. හිතා ගන්න ඕනේ දැන්. දිගම සීසන්. ඉතින් සමයකේ මාස 6ක් විතර යනවා මේ වින්ටර්. ඒ කියන්නේ මේ වින්ටර් එක හරියට මාස 4ක් වගේ දෙනවා. සීතල දෙපැත්තට ස්ප්‍රින් එකේ ඔටම් එකත් සෙට් වෙනවා. ඒක සීතලයිනේ. එතකොට ලොකාලක් එනවා. සමයක ආවත් ඉතින් මේ සමයකේ උපරිම වල නම් 27ක් විතරයි නේ. සෙල්සියස්. ඒ වගේ තමයි සාමාන්‍ය වෙනට වල යනවනේ 30 කලන් කරන්නේ. සුදු. හැමතැනම සුදු. ඔගොල්ලෝ කැමති නම් මගේ මේකප් වීඩියෝස් බලන්න. මගේ TikTok එක follow කරන්න පුළුවන්. මම description box එකේ මගේ TikTok name එක දාන්න. ප්‍රොමෝෂන් ඉවරයි. Thank you. ප්‍රොමෝෂන් ඉවරයි. ඒක තමයි බස් හෝල්ඩ් එක. Betul? මේ වෙලාවට බස් එක වැඩි සෙනග නැහැ. දැන් වෙලාව කිව්වේ නෑනේ. වෙලාව ඇති 11යි දැන් වෙලාව. කොතනින්ද යන්නේ? මෙතනින්ද?
තැනක් හොයාගෙන ඇවිල්ලා දැන් වාඩි වෙලා. මෙතන කතා කරන්න පුළුවන්ද? ඔව්. කතා කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ තියනවලු එක ඒරියා එකක් ලයිබ්‍රරි එකේ. ඒකේ කතා කරන්න බැහැලු. කියන්නේ සයිලන්ට් ඒරියා එකක්. තව ඒරියා එකක් තියනවලු එතන කතා කරන්න පුළුවන්ලු. අපි දැන් මේ කතා කරන්න පුළුවන් ඒරියා එකේ තමයි විල වාඩි වෙලා ඉන්නේ. ඔය මොකද කරන්නේ? මම ඉතින් මගේ වැඩ කටයුතු ටික පටන් ගන්නවා. මට තියෙන වැඩ කටයුතු කරන්න. මගේ වීඩියෝස් ටිකක් තියෙනවා එඩිට් කරගන්න. මම දැන් ඒක එඩිට් කරනවා. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ රෙස්ටොරන්ට් ඒරියා එක. අර අතන පේන්නේ තමයි රෙස්ටොරන්ට් එක. දැන් නම් මේ වෙලාවේ එක වහලා තියෙන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. අපහු තව මෙතනින් මේ පැත්තට යන්න පුළුවන්. මේ පැත්තේ සිටින් ඒරියා එකක් තියෙනවා. අපි දැන් කන්න තමයි ආවේ මෙතෙන්ට. අපි යනවා දැන් යුනිවර්සිටි එකේ පොඩි රවුමක්. ඉතින් අපිට කියන්න මේ කොහෙද දැන් අපි යන්නේ? මම අපිට දැක් එක තමයි පෙන්නන්න. යන්නේ නැහැ. ජිම් එකේ තියෙනවා. කොතනද? මෙතන තියෙනවා ස්ටේ ඒරියා එකක් ඉන්නේ. ස්ටේ ඒරියා එකේ තියෙනවා. හරිද? ප්ලේ ඒරියා එක. මොනවද මෙතන කරන්නේ? ඕකේ බැඩ්මින්ටන් ගන්න පුළුවන්. ඔය එක එක අර මැද්දේ තියෙන පාර්ෂන් එකට වෙන් කරන්න පුළුවන් විතර. උඩ තියෙන එක. හරි. ඒක ඊයේද පල්ලෙල දාලා තිබ්බේ කට්ටිය නිකන් අර එක එක මේ බැඩ්මින්ටන් ගන්න පුළුවන්. ඊයේ තියෙනවා. ජිම් එක තියෙන එතන හැබැයි. ජිම් එකට යන්න පුළුවන්. මේ ක්ලාස් රූම්ස් එක. මම නම් අරපත් තියෙන ක්ලාස් රූම් එකද කියලා පෙන්නන්න මම. මේක තමයි බුක් කරලා යන්න ඕනේ. මේකට ඔයගොල්ලෝ මෙම්බර්ෂිප් එකක් ගන්න ඕනේ. ඔව් ඒක මෙම්බර්ෂිප් එකක් ගත්තම මේ හැම කැම්පස් එකකම හැම කියන්නේ හැමතැනටම ඇක්සස් තියෙනවා. ඇසින් මේ පැත්තට නිකන් අද පොඩි ඉතින් බලන්න. ලැබ්ස්. මෙතන පොඩි නිකන් පොඩි චිලින් ඒරියා එකක් වගේනේ. මේක මොකක්ද අනේ? අර මේ මම මේක දැකලා තියෙනවා. ෆුට්බෝල් ගානේ. බෝඩ දාලා මෙහෙම කලවන්න දෙන කට්ටිය. එහෙනම් කට්ටිය බෝඩ දෙන්න මේ සෙට් එක ඉන්නවා. හරි හරි. මේ පැත්තේ හතරකට පැත්ත හතරයි. ගොඩාක් මෙහි සිටින් ඒරියාස් තියෙනවානේ. මෙතනත් මේ සිටින් ඒරියා එකක්ද මේ? ඔගොල්ලෝ සම්මත මේකෙද ඉන්නේ? ඔව් ඒක සබ්ජෙක්ට් එක මේකේ තියෙනවා. ක්ලාස් දෙකක්. මෙතනත් සිටින් ඒරියා. කම්පියුටර්ස් තියෙන අපිට උනා පාවිච්චි කරන්න පුළුවන්. තැනක් තියෙනවා.
බයි.